හරි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ data mining with associate rules. ඒ කියන්නේ ඇත්තටම associate rule එක කියන්නේ මොකද්ද? ඒකෙන් මොකද්ද කරන්න යන්නේ කියලා. එතකොට මුලින් practical වලට යන්න කලින් එතකොට අපි මේ theory කොටස පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපිට practical වලින් කරන්න මොකද්ද කියලා තේරුම් ගන්න ලේසි. එතකොට මෙතන parts දෙකක් තියෙනවා. මේ තියෙන part 1 එක. එතකොට මෙතනින් කියනවා what is associate rule mining association rule mining එක කියන්නේ මොකක්ද කියලා කියනවා. එතකොට මෙතන කියනවා දැන් ඇත්තටම associate rule mining එකක් කියලා අපි use කරන්නේ මොකක් හරි data sets වලට අතර තියෙන relationship එක දැනගන්න කරන process එකක්. එතකොට දැන් ඔයාලා හිතන්න මේ දැන් අපි දැන් මොනවා හරි බඩු ගන්නවානේ කීල්ස් එකට ගිහින් අපි බඩු මොනවා හරි ගන්නකොට හිතන්න දැන් ඔන්න අපි සති 4ක මේ බඩු වර්ග 5 ගානේ ගන්නවා. එතකොට මේ බඩු ගන්නකොට දැන් ඔයා හිතන්න අපි දන්නවා කිරි ඇපලුයි ඒ සති 5ේම අරන් තියෙනවා. අන්නේ රිලේෂන්ෂිප් එක භාණ්ඩයක් ගන්නකොට තව ඒකත් එක්ක ගන්න භාණ්ඩ මොනවද? අන්නේ රිලේෂන්ෂිප් එක අපි හඳුනා ගන්න තමයි අපි මේ ඇසෝසියේට් රූල් මයිනින් කියන එක කරන්නේ. එතකොට අපි කතා කරනවා මේ ඇප්ලිකේෂන්ස් මොන වගේ තැන්වලද අපි මේව යූස් කරන්න කියනවා. එකක් තමයි මේ මාකට් බාස්කට් ඇනලිසිස් කියන්නේ. ඒක තමයි widely used වෙන්නේ. ඒක තමයි අපි කියන්නේ ඇත්තටම කිව්වොත් කාගිල්ස් කීල්ස් වල වගේ මේ සබ් චේන්ස් වල සුපර් මාකට් චේන්ස් වල යූස් කරනවා මාකට් බාස්කට් ඇනලිසිස්. ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් ෆ්‍රෝඩ්ස් වංචා ඩිටෙක්ට් කරන්න මේ process එක use කරනවා. ඒ විදිහට මේ කීප තැන්වලදී අපි මේ associate rule mining කියන process එක use කරනවා. ඉතින් මෙතනින් කියන්න අර example එකම තමයි මම කලින් කියපු market basket analysis එක ගැන තමයි අපි දැන් මෙතන කතා කරන්නේ. එතකොට මෙතනදී අපිට කියනවා මේ කීස් වගේ ඒ සුපර් මාකට් චේන්ස් වල අපි එදිනෙදා යාළගේ පාරිභෝගිකයෝ ගන්න බඩු තියෙනවානේ. එතකොට ඒවා රිලේෂන්ෂිප්ස් බලලා එතකොට එයාලට පුළුවන් එයාලගේ ඉන්වෙන්ටරිස් මැනේජ් කරගන්න පුළුවන්. එතකොට මොන වගේ බඩුද يعني ෆ්‍රීකවන්ට්ලි ඉක්මනින් සෙල් වෙන්නේ මොනවාද සෙල් වෙන්නේ නැත්තේ මොන වගේ භාණ්ඩද එකට සෙල් වෙන්නේ නේද? දැන් අපි ගත්තොත් අර මම කලින් කිව්වා වගේ කිරි ඇපලුයි සාමාන්‍යයෙන් ඒ පාරිභෝගිකයෝ එකට මිලදී ගන්නවා ගොඩක් අවස්ථාවල. අන්න ඒ වගේ රිලේෂන්ෂිප්ස් හඳුන ගන්න තමයි අපි මේ ඇසෝසියේට් රූල් මයිනින් කියන එක කරන්නේ. එතකොට මේ තියෙන්නේ සිම්ප්ලි එක එක්සාම්පල් එකක්. එතකොට මේ නිමල් කියන පුද්ගලයා සති 5ක එයාගේ ට්‍රාන්සැක්ෂන්ස් 5ක් තමයි තියෙන්නේ. එතකොට මෙයා මේ සති 5 අරගෙන තියෙනවා මෙන්න මේ වගේ කියන මේ බ්‍රෙඩ් මිල්ක් කෝක් ඔය වගේ ප්‍රොඩක්ට්ස් ಜಾති වලින්. එතකොට ඔයාලට පේනවා ඇති දැන් අපි මේ frequent item broth. එතකොට අපිට දීලා තියෙනවා breads and milk කියන භාණ්ඩ දෙක. එතකොට මේ අපි ගත්තොත් මේ සති 5න් එයා මේ bread සහ milk කියන භාණ්ඩ පැස ඒ කියන්නේ ಜಾති දෙක අරන් තියෙනවා සති 4ක. දැන් පේනව නේද? අන්න ඒක තමයි රිලේෂන්ෂිප් එක කියන්නේ. bread එක milk අරන් තියෙනවා සති 4ක. එතකොට milk සහ coke අරන් තියෙනවා සති 3ක නේද? 3ක වගේ අරන් තිනවා. අන්න ඒ විදිහට ওই රිලේෂන්ෂිප් එක අපි කැල්කියුලේට් කරන්න තමයි අපි මේ associate rule mining use කරන්නේ. දැන් අපිට කියනවා මේ how to measure the strength of the associations. එතකොට මේ භාණ්ඩවල වල තියෙන රිලේෂන්ෂිප් එක කොච්චර දුරට strongද කොච්චර දුරට සත්‍යද කියලා මේ measure කරන්න තමයි අපි මෙතෙන්දී මේ support සහ confidence කියන දෙක use කරන්නේ. එතකොට ඇත්තටම support කියලා කියන්නේ දැන් ඔයාලා හිතන්න දැන් මෙතන transactions 8ක් තියෙනවානේ සම්පූර්ණයෙන්ම. එතකොට ඔය 8න් අපිට දෙනවනේ මොකක් හරි දැන් භාණ්ඩ පැසක් අපිට තියෙනවා. ඔන්න දැන් apple සහ beer කියන දෙකම ඔය transactions 8න් out of ඒ කියන්නේ මුළු transactions ගානෙන් කොච්චර use කරලාද කියලා දැනගන්න. එතකොට අපිට transactions 8ක් තියෙනවා. ඒ 8න් apple සහ beer අරන් තියෙන transactions 3ක. ඒකට තමයි අපි support කියලා කියන්නේ. total transactions ගානේ මේ භාණ්ඩ
දෙක හරි එක හරි කොච්චර වාර සංඛ්‍යාවක් බයි කරලා තියෙනවද? ඒකතෙන්දී අපි කියනවා සපෝට්. එතකොට කන්ෆිඩන්ස් කියන්නේ වෙනම දෙයක්. කන්ෆිඩන්ස් කියන්නේ මෙන්න මේ අපි කියන ඇපල් සහ බියර් කියන භාණ්ඩ දෙකේ විතරක් තියෙන ස්ට්‍රෙන්ත් එක. ඒ කියන්නේ අපි ගත්තොත් ඇපල් ගන්නවා නම් මේ බියර් කොච්චර ඇපල් එක බියර් කොච්චර වාර සංඛ්‍යාවක් අරන් තියනවද කියලා කියන්නේ. එතකොට කන්ෆිඩන්ස් එකෙන් කියන්නේ ඒක. දැන් අපි ගත්තොත් එහෙම කන්ෆිඩන්ස් එකට දීලා තියෙන්නේ x and y නේ. එතකොට x සහ y දීලා තියෙනකොට එතකොට අපි හොයාගන්න ඕනේ මුලින්ම Apple කොච්චර වාර සංඛ්‍යාවක් ඇපිය වෙලා තියෙනවද මේ transactions වලින්. එතකොට මේ transactions අටින් apples හතරක් තියෙනවා. එතකොට මේ apples හතරෙන් Apple සහ beer අරන් තියෙනවා අවස්ථා තුනක. එතකොට ඒක අපි හතරෙන් අපි ඕකේ percentage එක ගත්තොත් 75ක් අවස්ථාවල් 75ක්ම අපි Apple ගන්නකොට බියසුත් අරන් තියෙනවා. ඔන්න ඒකට තමයි අපි confidence කියලා කියන්නේ. ඔන්න ඔය දෙක අපිට ඉස්සරහදී වැදගත් වෙනවා support සහ confidence කියන දෙක මේ strength. ඒ කියන්නේ association rule mining වලදී මෙන්න මේ දෙක ඉස්සරහදී වැදගත් වෙනවා. මේ තියෙන ඊළඟ පාඩ දෙක මේවා කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා. ඇත්තටම කිව්වොත් attendant කියන්නේ if. ඒ කියන්නේ මේ භාණ්ඩය ගත්තොත් ඒකත් එක්ක අනිත් මොකක්ද ගන්න. ඒක තමයි අපි කියන්නේ consequent. හරිද? එතකොට දැන් අපි ගන්නකො bread සහ milk. එතකොට මෙතෙන්දී bread එක තමයි antecedent වෙන්නේ. එතකොට milk තමයි consequent වෙන්නේ. ඒ කියන්නේ milk එක්ක අපි වෙනකොට bread එක්ක milk කොච්චර අරන් තියනවද කියලා තමයි එතෙන්දී අහන්නේ. සහ මෙතන තව එකක් තියෙනවා bread සහ milk කියන දෙකම අරගෙනකොට biscuits අරන් තියනවද කියලා තමයි අපි හොයන්නේ. ඔන්න ඔය විදිහට අපිට දෙන්න පුළුවන් එක එක relationships. ඒ වගේ validity එක තමයි අපි හොයන්නේ ඉස්සරහදී. මේ තියෙන්නේ මෙතන අහනවා මෙතන අපි අහලා තිබ්බ quiz වල මේ කොහොමද අපි මේ relationship එක අපි මේ calculate කරපු දේ අපි කොහොමද pronounce කරන්නේ කියලා. ඒ කියන්නේ අපි කොහොමද ඒක right ලියන්නේ සහ pronounce කරන්නේ කොහොමද කියන එක තමයි මේ slide එකෙන් කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට දෙනවනේ ඔන්න අපිට දෙනවා දැන් bread සහ milk කියන bread milk සහ coke. හරිද? දැන් ඔතෙන්දී අපිට දෙනවා pronounce කරන්න කියලා. එතකොට අපි එකමු. එතකොට අපිට කියනවා මෙතන දීලා තියෙන 130 සහ 75 කියලා percentage දෙකක්. එතකොට මෙන්න මේ වගේ දීලා තිනකොට මේ 130න් අපි මුලින්ම දක්වන්නේ ලියලා තියෙන්නේ මුලින්ම ඇපිය වෙන්නේ support එක. දෙවැනියට අපිට support කරන්නේ confidence එක. දෙවෙනියට අපිට මේ indicate කරන්නේ confidence එක. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන shirt සහ tie එක. එතකොට යාර shirt සහ tie කියන භාණ්ඩ දෙකේ support එක දීලා තියෙනවා 13.5ක් confidence එක 70ක්. එතකොට මේක අපිට ආකාර දෙකකින් කියන්න පුළුවන්. එකක් තමයි when a customer buy a shirt in 70% of cases he or she also buy a tie. ඒ කියන්නේ කිසියම් පාරිභෝගිකයේ ෂර්ට් එකක් මිලදී ගන්නකොට සෑම අවස්ථාවකම ෂර්ට් එකක් මිලදී ගන්න සෑම අවස්ථාවකම 70%ක් ඒ කියන්නේ 70%ක් එයා ඒ ෂර්ට් එකත් එක්ක ටයි එකත් මිලදී ගන්නවා කියලා කියන්නේ. ඒක තමයි confidence එකෙන් අපිට confidence එක emphasize කරන්න පුළුවන් මේ විදිහට. අපි support එක emphasize කරනවා නම් අපිට කියන්න පුළුවන් we find this happens 13.5% of all purchases. ඒ කියන්නේ සමස්ත purchases ගානේ 13.5%ක්ම shirt සහ tie කියන භාණ්ඩ පැස මිලදී අරගෙන තියෙනවා. ඒ විදිහට දෙකක් ජාති දෙකෙන්ම අපිට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් මේක. එතකොට මේ තියෙන්නේ මෙතන ඇක්ටිවිටි එකක් අපිට දීලා තියෙනවා මෙතන මේක ඇපිය වෙන මේ ඇක්ටිවිටි එක කරන්න ඔයාලා. එතකොට මෙතන බ්‍රෙඩ් සහ මිල්ක් කොච්චර මේකේ කැල්කියුලේට් කරන්න තියෙන සපෝට් සහ කන්ෆිඩන්ස්. ඉතින් මෙතන බ්‍රෙඩ් සහ මිල්ක් ඇපිය වෙලා තියෙනවා 5න් 4ක් ඒ කියන්නේ 80ක් සහ බ්‍රෙඩ් සහ මිල්ක් අපි ගත්තොත් බ්‍රෙඩ් ඇපිය වෙලා තියෙනවා 4ක්. ඉතින් බ්‍රෙඩ් සහ මිල්ක් එතකොට
ඒ බෙරෙඩ් ඇපිය වෙන හැම අවස්ථාවකම මිරිකුත් ඇපිය වෙලා තිනවා. එතකොට කොන්ෆිඩන්ස් එක 100%යි සපෝට් එක 100ට 80යි. හරි. එතකොට මේ ටිකම තියෙන්නේ මේ විදිහටම තමයි activity 3 මෙතනින් එහාට. සහ එතකොට අපිට කියනවා මෙන්න මේ අපි දැන් මෙහෙම මේ relationships හොයද්දී මෙතෙන්දී ඇත්තටම කිව්වොත් මේ valid association rule එකක් වෙන්න. මේ valid association rule එකක් වෙන්න නම් මෙන්න මෙයාලා දෙන minimum support එක සහ confidence එක satisfy කරන්න ඕන. ওই දෙක satisfy වුණොත් තමයි අපේ ඒ relationship එක ඇත්තටම කිව්වොත් valid කියලා එයාලා පිළිගන්නේ. එතකොට මේක තමයි අපි අවසානයේදී අපි calculate කරන practical වලදී අපි ගැන බලමු. එතකොට ඔයාලට පුළුවන් මේක manually calculate කරන්න නැති. එතකොට මේ තියෙන්නේ මේ ආරදිර carrot සහ banana එක beans කොච්චර ඇපිය වෙනවද කියලා ඔයාලට calculate කරන්න පුළුවන්. මේ තියෙන activities ටික. සහ මේ තියෙන අපි කොහොමද මේ associate rule එක ආකාර දෙකකට calculate කරනකොට එකක් තමයි මේ a priori algorithm කියලා කියන්නේ. ඒක ගොඩක්ම manually විදිහට කරනවා. අපි දැන් මේකේ දීලා තියෙන විදිහට සහ FP growth එහෙම නැත්නම් FP3 algorithm එකෙන් අපිට calculate කරන්න පුළුවන් මේ associate rules. එතකොට ඇත්තටම කිව්වොත් එහෙම දැන් මෙතන අපිට දීලා තියෙන මේ a priori algorithm කියන method එකෙන් තමයි මෙතන calculate කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මුලින්ම යාලා දෙනවා මේ item list එකක්. ඒ කියන්නේ given frequent set what are the possible associate rules. එතකොට මේ දීලා තියෙන අපිට මේ භාණ්ඩ අරන් තියෙන මේ sets තියෙනවනේ data sets. ඒ වගේම possible associate rule එක මොකක්ද කියලා අහන්නේ. හරිද? එතකොට මේ associate rule එක අවසානයේ valid associate rule එකක් වෙන්න එතකොට මෙන්න මේ minimum support 2 සහ minimum confidence එක 150ක් තියෙනවා. එතකොට මේ තියෙන හැම එකක්ම valid. එතකොට දැන් අන්න අපි පළවෙනියට ගත්තොත් මෙතන තියෙන item list එක නේද? A B E B D B C ওই විදිහට අපිට දීලා තියෙන transactions 9ක් සහ අපි purchase කරපු items ගන්න. එතකොට ඔතනින් අපෙන් අහනවා මෙන්න මේ valid transactions මොනවද? out of මෙතන දීලා තියෙන මේ transactions 6ක්. එතකොට ඔය 6න් මොනවද valid? හරිද? එතකොට මේ valid ඒවා තමයි දැන් ඔයාලට පේනවා ඇති ABE නේද? ABE කියන transaction එකට confidence එක 2යි. ඒක 150ක sorry. confidence එක 150යි. minimum support එක 2ක් තියෙනවා. හැම එකෙම වගේ දැන් confidence එක මේ support එක 2 තියෙනවා. එතකොට confidence එක තමයි ඊළඟට අපි සලකලා බලන්නේ. එතකොට out of මේ 6න් ඇත්තටම කිව්වොත් 4ක් අපි කියනවා valid වෙනවා associate rules. එතකොට ඒ 4 විතරක් ඇත්තටම valid වෙලා බැහැනේ. එතකොට එතනින් 4යි. එතනිනුත් අපි calculate කරනවා තව මොනවද ඉස්සරහට. ඒ කියන්නේ ඉදිරියට තවත් මොනවද valid වෙන්න පුළුවන් rules. ඒ 4ෙනුත් ආයෙ මොනවද වෙන්න පුළුවන්. එතකොට තමයි අපි මෙන්න මේ විදිහට ගන්න. දැන් තේරෙනවද? එතකොට මෙතන කතා කරනවා දැන් minimum support එක 2යි. ඒ කියන්නේ 150යි. ඒතකොට ඒක තමයි අපි ඉදිරියට consider කරන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මෙතනින්. හරිද? හරි. එතකොට මේ ස්ලයිඩ් එකේ දීලා තියෙනවා අපිට තවත් එක්සැම්පල් එකක්. මේක කලින් එක නෙමෙයි. ඒකෙන් වෙනම එක්සැම්පල් එකක්. අපිට දීලා තියෙන මෙතන transactions 4ක් සහ ඒ transactions 4 ගත්ත items ගන්න. එතකොට මෙතන අපිට minimum support එක 2යි සහ confidence එක 150යි කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට අපි දැන් මෙන්න මේ විදිහට දැන් අපිට දීලා තියෙන minimum support එක 2නේ.
එතකොට මේ items අපි මුලින්ම ෆිල්ටර් කරගන්න. මෙන්න මේ විදිහට. මේ තියෙන අපිට all items දීලා තියෙනවා C1 කියලා. එතකොට අපි මුලින්ම කරන්නේ මොකද්ද? ෆිල්ටර් කරගන්න ඕනේ. ඒක තමයි count the items. හරිද? මේ තියෙන C1 phase එක තමයි මුලින් ෆිල්ටර් කරගන්න. එතකොට මෙතනින් A කොච්චර happy වෙලා තියෙනවද? ඒ කියන්නේ කොච්චර support එකක් තියෙනවද? B වලට කොච්චර support. ඒ විදිහට ඔය හැම item එකක්ම happy වෙච්ච ගාන support කරන ගාන බලලා අපි ඊළඟට L1 කියන phase එකට යනවා. ඒ කියන්නේ L1 phase එකට යන්නේ මෙන්න මේ D කියන එක අයින් කරලා. ඒ කියන්නේ minimum support එකක් නැහැනේ. D කියන එක happy වෙලා තියෙන්නේ එකපාරයි. එතකොට එතනින් එහාට ආයි අපිට ඒක අරගෙන වැඩක් නැහැ. මොකද අපේ minimum requirement එක වෙන්නේ support එක දෙකකින්. එතකොට C1 කියන phase එකෙන් fill කරලා L2 එකට යනවා frequency item. එතකොට මෙතනින් අපිට ආයේ දැන් තව relationship එකක් ගොඩනගා ගන්න පුළුවන්. නේද? A B කියන data set එකක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. A C කියලා data set එකක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ විදිහට data sets අපිට ගොඩනගාගෙන යන්න පුළුවන්. එතෙන්ට තමයි කියන්නේ මේ C2 කියලා කියන phase එක. හරිද? count the pairs. එතකොට එහෙම ගොඩනගාගෙන අපි ඒක consider කරනවා ආයි database එකත් එක්ක. හරිද? මේ database එකත් එක්ක ආයි අපි cross check කරනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් A සහ C කියන data set එක දෙපාරක් නේද මේ A Z කියලා ඇපිය වෙලා තියෙනවා. එතකොට එතනින් support එක දෙකයි. BC BE CE ඒ වගේ data sets වල බලන්න ඇපිය වෙලා තියෙනවා. එතකොට එතනිනුත් අපිට තව හතරක් filter out කරගෙන L2 කියන phase එකට ගන්න පුළුවන් frequent pairs වලට ගන්න පුළුවන්. ඒ විදිහට අරගෙන මෙතනිනුත් ආයි අපිට build up කරගන්න පුළුවන් තව relationships නේද? ACB නේද? ACB ගන්න පුළුවන්. එතකොට අපිට ගන්න පුළුවන් ආයි ගත්තොත් ABE ABE විදිහට තව data set එකක් ගන්න පුළුවන්. ආයි BCE ගන්න පුළුවන්. ACE ওই විදිහට අපිට repeat වෙන්නේ නැතුව single data sets තව හතරක් ගොඩනගා ගන්න පුළුවන්. එන්නේ එතනිනුත් අපිට පුළුවන් valid අවසානයේ ඒ කියන්නේ අපි කියනවා මේ විදිහට repeat වෙවි frequent ගිහිල්ලා අවසානම valid data item set එක තමයි BCE කියන්නේ භාණ්ඩ තුනක් මිලදී ගන්නකොට valid purchase එක තමයි BCE කියන data set එක. මේ තියෙන එක භාණ්ඩයක් මිලදී ගන්නකොට valids හතර, මේ තියෙන භාණ්ඩ වර්ග දෙක මිලදී ගන්නකොට valids ටික, මේ තියෙන භාණ්ඩ වර්ග තුනක් එකට මිලදී ගන්නකොට valid data set එක. ওই විදිහට තමයි අපි කියන මේ a priori algorithm එක use වෙන්නේ. මේක නම් ගොඩක් වෙලාවට අපෙන් අහන්නේ නැහැ. අපිට ඒ කියන්නේ මේකත් use කරලා තමයි අපි අන්තිමේදී ගොඩනගා ගන්නේ. මෙතෙන්දී අපෙන් ලොකුවට exam questions cover වෙන්නේ නැහැ. මේක අර පොඩ්ඩක් දැනුවත් භාවයට තමයි මේක තියෙන්නේ. මේ තියෙන activity හතර මේකත් පොඩ්ඩක් කරලා බලන්න. මෙතනත් minimum supports දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ දෙකෙන් ඇත්තටම අපිට ආයි ගොඩනගා ගන්න පුළුවන් biscuit, cookies සහ butter. හැබැයි මේ ගොඩනගා ගන්න එක අපිට දීලා තියෙන මේ minimum support නේද? අපිට මේකේ minimum support එක තියෙනවනේ 5. හැබැයි minimum support එකට හරියනවද? ගැලපෙනවද? නෑ නේද? දැන් biscuit, cookies, butters කියන එක මේ අපි පළවෙනි transaction අපි පළවෙනිම data set එකට මේව කරොත් තුන් පාරයි ඇපිය වෙලා තියෙනවා. එතකොට minimum support එකට ඒ කියන්නේ ඒක compare වෙන්නේ නැති හින්දා අපි ඒක සලකා බලන්නේ නැහැ. එතකොට valid data set එක කියලා ගන්න business biscuit cookies and biscuit butter කියන දෙක විතරයි. ඔතන තමයි ඕක තමයි අපේ පළවෙනි ටියුට් එකේ සාරාංශය. මේ ටික නම් ගොඩක්ම වෙලාවට ටෙස්ට් වෙන්නේ නැහැ. මේක අර මම කිව්වේ පොඩක් knowledge එකට. එතකොට මෙන්න මෙතන එනවා data mining with associate rules. මෙතෙන්දි තමයි අපි කතා කරන්නේ දෙවෙනි ක්‍රමයේ FP growth. එහෙම නැත්නම් FP tree algorithm කියලා කියන්නේ. මෙතෙන්දි මොකද්ද වෙන්නේ? මෙතෙන්දි අර විදිහටම තමයි. අපිට දැන් කිසියම් data set එකක් දීලා තියෙනවානේ. එතකොට අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහේ data set එකක්. මොනවාද? transaction IDs 9ක් දීලා තියෙනවා. ඒවෙන් අපි මිලදී ගත්ත ඒ transactions වල මිලදී ගත්ත භාණ්ඩ ටිකක් දීලා තියෙනවා. අපෙන් ඉඳලා තියෙන minimum support එක 2යි කියලා. එතකොට මුලින්ම අපි step 1 එකේදී මොකද්ද කරන්නේ? මෙතෙන්දී අපි බලනවා අරකි විදිහමයි අරකි first step එක වගේමයි මුලින්ම මේ ටික
සිම්පල් ඒ කියන්නේ කැටේ දැන් මේ items තියෙනවානේ. ඒ items ටික ascending order ඒ කියන්නේ පිළිවෙලට මේ සකස් කරගෙන එතකොට ඒක ඇපිය වෙච්ච ෆ්‍රීකවන්සි. ඒ කියන්නේ ඒක ඇපිය වෙච්ච වාර ගාන අපි නෝට් ඩවුන් කරගන්නවා. A item එක 6 පාරයි. B item එක 7යි. C 6යි. D 2යි. එතකොට අපි බලනවා එතනින් දැන් අපේ කන්ඩිෂන් එක වෙන්නේ මොකද්ද? මිනිමම් සපෝට් එක 2යි. දැන් මෙතන සපෝට් එක මේ එක තියෙන ඒවා එතකොට අපිට ඔතනින් අන්කන්සිඩර් කරන්න පුළුවන්. එතකොට අපි කන්සිඩර් කරන්නේ A B C D E කියන items ටික විතරයි. එතකොට ස්ටෙප් 2 එකේදී මොකද කරන්නේ? ස්ටෙප් 2 එකේදී අපි වැලිඩ් items ටික විතරක් අරගෙන ඒ ටික මොකද්ද කරන්නේ? ඇපිය වෙච්ච ascending order එකට අනුපිළිවෙලට සකස් කරගන්න. B 7 පාරක්. එතකොට ඒක තමයි වැඩියෙන්ම ඇපිය වෙලා තියෙන්නේ. එතකොට A C. එතකොට මෙතන අකුරු එන පිළිවෙලට තමයි එතන ඇපිය වෙලා තියෙන්නේ. DE ඔය විදිහට ඕක sort out කරගන්න ඕනේ. හරිද? sort out කරගන්න ඕනේ පිළිවෙලට. ඊට පස්සේ අපි හදාගන්න මෙන්න මේ ordered frequent items. ඒ කියන්නේ අපි අර මුලින්ම තිබ්බනේ data set එක transaction ID item boards. එතනින් අපි දැන් හදාගන්න ordered items set. මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. මොකද මේක හරි වැදගත්. මේ ordered frequent item set එක හදාගන්නවා අපි මේ tree එක grow කරගන්න. එතකොට මෙතනින් දැන් පළවෙනි transaction එක ගත්තොත් ABEH නේ. එතකොට H කියන එක අපි අර පළවෙනිට හොයාගත්තා එකපාරයි ඇපි වෙන්නේ. එතකොට ඒක මිනිමම් සපෝට් එක නැහැ. එතකොට ඒක අපි අයින් කළා. දැන් මෙන්න මේ ABE නේ වැලිඩ්. ඒක අපි ordered frequent items එනකොට මෙන්න මේ අපි කියනවානේ මේ අපි හදාගත්තනේ දැන් ascending order එකට නේද? 7 6 6 2 අන්න ඒකේ පේන විදිහට මේ BAE B7 පාරයි A 6 පාරයි E දෙවෙනි පාරයි. ඒ කියන්නේ අර වැඩි එකේ සිට අඩු එක දක්වා අපි මේ විදිහට හැම transaction එකක්ම හදාගන්න ඕන. අපිට මේ හදන part එක එන්නේ නැහැ. අපි කතා කරමු ඉස්සරහට මොනවද එන්නේ කියලා. ඒතර ඔන්න ඔය විදිහට හැම transaction එකකම අනවශ්‍ය ටික අයින් කළා. එතකොට අපිට අදාළ ටික හරි පිළිවෙලට අනුපිළිවෙලට සකස් කරගන්න ඕනේ. ඉතින් මේ process එකට තමයි අපි කියන්නේ ordered frequently item කියලා කියන්නේ. ඊට පස්සේ step 4 එක. step 4 එක තමයි අපි FP tree එක construct කරන්න ගන්න. හරිද? එතකොට අපි construct කරන්න ගන්නකොට අපිට පේනවා දැන් මේකේ branches යන root එකක්. මේක root එකක් කියමුකෝ. එතකොට ඒක කියන්නේ first create the root of the tree labeled with null. එතකොට අපි මේ තියෙන null කියලා වෙනම මේ එකක් ගන්නවා. එතනින් මේ roots බෙදිලා යනවා. බෙදෙන්නේ කොහොමද? මේ අවර පේනවනේ. අපේ තියෙන data sets පටන් ගන්නවා විදි දෙකකින්. හැම data set එකම පටන් ගන්නවා B වලින් සහ A වලින් පටන් ගන්න data sets ಜಾති දෙකක් තියෙනවා. එතකොට අනිවාර්යෙන් අපි දන්නවා මේ විදිහට එක පැත්තකට B වලින් පටන් ගන්න roots යනවා A වලින් පටන් ගන්න roots යනවා. එතකොට transaction පළවෙනි එක BAE නේද? BAE ඔන්න එක root එකක්. එතකොට ඔය තියෙන එක transaction එකක්. ඊට BD. එතකොට මෙතනට B එනවා. එතනින් D එක පැත්තට එකපාරක් යනවා. BC ඊට පස්සේ BAD මෙතන මෙතන B තියෙනවා. ඊට පස්සේ D තියෙනවා නේද? ඊට පස්සේ E තියෙනවා. ওই විදිහට මේ අපේ root එක විහිදි යනවා. එකම root එකෙන්. දැන් මේ BAC ගත්තොත් BAC ඇවිල්ලා එතනින් පස්සේ ආයි ඊත් එනවා. නේද? මේ විදිහට root එක ඔය විදිහට යනවා. ඒ පැත්තෙන් ගත්තොත් AC දෙකක් තියෙනවා. එතකොට ඒ පැත්තට roots යනවා. ඒක තමයි step 4 එක. ඊට පස්සේ අපෙන් අහනවා step 5. මෙන්න මෙතන තමයි අපි exam එකේ අපිව question කරන්නේ. එතකොට exam එකේ අහනවා මොනවද මේ conditional pattern base එක. ඒ කියන්නේ now for each item the conditional pattern base එක compute කරන්න ඕනේ කියලා කියනවා. හරිද? ඔන්නේ conditional pattern base එක compute කරන එක තමයි අපි අහන්නේ. එතකොට it gives the path labels for all paths which leads to any node of the given item of the frequent pattern tree. node එකක් කියලා කියන්නේ මෙන්න මේ
EC කියන මෙන්න මේ රවුම් එකට තමයි අපි කියන්නේ නෝඩ් එකක් කියලා කියන්නේ. දැන් අපෙන් අහනවානේ මේ items ටිකක් දීලා තියෙනවා EDCAB මෙන්න මේ කියන items වල අපේ conditional pattern base එක අහන්න. ඒ කියන්නේ ඒක කොහොමද ඇති වුනේ කියන pattern එක තමයි අහන්නේ. දැන් අපිට මේ E කියලා තියෙනවානේ. E කියලා item එකක් දීලා තියෙනවා. ඒකේ path එක තමයි අහන්නේ. එතකොට E එකට paths කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එක E එකක් තමයි එක E එකක් හැදිලා තියෙන path එකක් තමයි BAC කියන path එක. ඉතින් BAC කියලා එක path එකක් තියෙනවා. එතකොට අනිත් E එක තමයි මේ තියෙන්නේ. E1. එතකොට ඕක හැදිලා තියෙන්නේ B සහ A කියලා path එකකින්. එතකොට අපි D එක ගත්තොත් D එක හැදිලා තියෙනවා ඒත් path දෙකකින්. එකක් තමයි තනිකර B විතරක්. හරිද? B එකයි. අනිත් එක තමයි D හැදිලා තියෙනවා මේ තියෙන්නේ B සහ A කියන පාත් එකෙන් තමයි D හැදිලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට පාත්ස් ටික හඳුනා ගන්න. දැන් අපි ගත්තොත් අපේ MCQ වල මේ තියෙන අපේ මෙන්න මෙතන අපිට දීලා තියෙන demo questions වල අහලා තියෙන using the FP growth 3 conditional pattern base for not E not D එකට conditional pattern base එක හොයන්න කියලා තියෙනවා. එතකොට අපි අර කලින් කරා වගේමයි එතකොට දැන් මේ තියෙන්නේ node එක. node එකක් තියෙනවානේ minimum support එක 2 වෙන්නත් ඕනේ. හරිද? එතකොට node එක E සහ E1 E2. ඔන්න ඔය විදිහට දැන් nodes දෙකක් තියෙනවා. එතකොට ඔන්න ඔක හැදිලා තියෙන path එක තමයි අපෙන් අහන්නේ. පළවෙනි E එක ගත්තොත් B සහ C. මේ තියෙන්නේ BC කියලා එක path එකක් තියෙනවා. නේද? අනිත් node එක තමයි E හැදිලා තියෙන A C B. මේ තියෙන්නේ BC. ඔන්න ඕක තමයි අපේ exam එකේ questions එක වෙන්නේ මෙන්න මේ conditional pattern base එක. කිසියම් අපිට node එකක් දෙනවා. ඒ node එක හැදලා තියෙන path එක හොයන්න තමයි අපිට දෙන්නේ. එතනින් එහාට question කරන්න බෑ. මොකද එතනින් ඊට ඉස්සරහා තියෙන ඒවා අපිට calculate කරන්න අමාරුයි. මේ conditional FP tree එක ඇත්තම කිව්වොත් ඒක තමයි අපි calculate කරන්නේ practical වලදී calculate කරන්නේ conditional FP tree එක. එතකොට තියරි වලින් තියෙන්නේ ඔච්චරයි. අපේ ක්වෙස්චන් කරන්න පුළුවන් තැනකට තියෙන්නේ ඔච්චරයි. මේ තියෙන්නේ අපේ කොහොමද එතනින් එහාට නොට් එක දැන් අයිටම් එක අරගෙන කන්ඩිෂනල් පැඩ් එක තියෙනවා. ඒකෙන් අපි කියන කන්ඩිෂන් FP3 එක දැන් B ගත්තොත් B දෙපාරක් ඇපිය වෙනවා. එතකොට A ඇපිය වෙන්නේ කොහොමද? A ඇපිය වෙන්නේ D එකපාරයිනේ. එතකොට ඒක අපි අයින් කරනවා. ඇයි අයින් කරන්නේ? හේතුව තමයි අපේ මිනිමම් සපෝට් එක කීයද එතන? එතනත් මිනිමම් සපෝට් එක 2යි. එතකොට A ඇපිය වෙන්නේ එකපාරයි හින්දා ඒක අයින් කරනවා. එතකොට මේ ඉස්සරහදීත් වෙන්නේ ඒ විදිහම තමයි. අර එකපාරක් අයින් ඇපිය වෙන ඒවා අයින් වෙලා මිනිමම් සපෝට් එකට හරියන ඇපිය වෙන ඒවත් එක්ක කම්බයින් වෙනවා. එතකොට ඔතනින් එහාට තියෙන්නේ එච්චරයි. Step 7 එකේ වෙන්නේ frequent patterns generated by pairing the items of the conditional FP3 set to corresponding with each other. එතකොට මේ conditional FP3 එක අපි හදාගත්තානේ. ඒකත් එක්ක දැන් item E එක කම්බයින් කරන එක තමයි එතෙන්දි වෙන්නේ. මේ තියෙන්නේ වාසි සහ අවාසි. එතකොට තියරි ටිකේ තියෙන්නේ ඔච්චරයි. ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. අපි එතකොට ඔයාලා ඇත්තටම කිව්වොත් හරියටම බලා ගන්න ඕනේ මෙන්න මෙතන. conditional pattern base එක කොහොමද අපි calculate කරන්නේ? ඒ compute කරන්නේ. අන්න එතන තමයි පොඩ්ඩක් touch වෙන්න ඕනේ. ඔයාලට theory වලින් අහන්නේ ඔච්චරයි. දැන් අපි යමු අපේ practical වලට practical base එක. එතකොට අපිට කියනවා මුලින්ම එතකොට practical වලදී අපිට තියෙන්නේ FP3 එක ඇත්තටම හොයන්න. ඒ කියන්නේ මුලින්ම අපි ගත්තොත් හරි. දැන් අපි බලමු අපේ practical එක. එතකොට practical වලදී අපිට තියෙනවා associate rule mining. එතකොට ඒකේ පළවෙනි activity එක තියෙන්නේ අපිට අවසානයේ valid associate rule එක. මෙතින් valid associate rule එක ගන්න තමයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ activity 5.1 නේද? එතකොට activity 5.1 එකම තමයි මේ පේනවනේ transactions 9යි ඒකේ items ගන්න.
එතකොට අපි අර අතින් මැනුවලි හදපු එකම තමයි මෙතන AI ස්ටුඩියෝ එක යූස් කරලා රැපිඩ් මයින් එක යූස් කරලා අපි ඒක virtually calculate කරන්නේ. එතකොට අපි බලමු කොහොමද. එතකොට මේකේ first step එක අපිට විදිහට කියනවා you are given below FP growth dataset 1 Excel file. Find the valid associate rule using Altair AI Studio if minimum support. මෙන්න මේක හරි වැදගත්. minimum support එක 2. ඒ කියන්නේ 2.2 percentage wise සහ minimum confidence එක 60% කියලා අපිට දීලා තියෙනවා. ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඉස්සරහදී මොකද calculate කරගන්න ඕනේ. එතකොට අපිට මේකේ first step එක විදිහට තියලා තියෙනවා අපිට repository එකක් calculate කරගන්න කියලා තියෙනවා associate rules කියලා. ඉතින් ඔයාලා ඒක දන්නව ඇති කියලා හිතනවා ඒක calculate කරන්න. ඊට පස්සේ ඒක කරලා import කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ pre-processing setup එක. අපි මුලින් associate rules කරන්න කලින් පොඩි steps තුනක් තියෙනවා අපිට කරන්න pre-processing part එක. ඊට පස්සේ තමයි ප්‍රධාන විදිහටම FP growth කියන attribute එක සහ create association rule එක ගන්න. අපි දැන් බලමු කොහොමද ඒක කරන්න කියලා. හරි. මේ තියෙන්නේ interface එක. එතකොට පළවෙනියටම අපි ඔයාලා දන්නවා මේ විදිහට repository එකක් ඔයාලට හදාගන්න පුළුවන් create repository ගිහිල්ලා නේද? ඔයාලගේ name එක දීලා මේක untick කරලා location එක choose කරගන්න. ඊට පස්සේ finish දෙන්න. මේ විදිහට ඔයාලගේ නමින් repository එකක් හදාගන්න. repository එක හදලා ඒක ඇතුලේ ඔයාලට පුළුවන් right click කරලා sub folders දෙකක් හදාගන්න. මෙන්න මේ විදිහට processors and data නේද? ඉතින් data සහ processors කියලා. එතකොට ඊට පස්සේ දැන් අපිට මේක first විදිහට කියන්නේ මේක අපි දැන් මේ data set එක import කරගන්න ඕනේ. ඊට පස්සේ මේ repository එක choose කරන්න click කරලා import data දෙන්න. ඊට පස්සේ ඔයාලගේ file එක choose කරගන්න ඔයාලගේ තියෙන source එකකින්. මගේ නම් තියෙන ITC my work data mining නේද? associate rule mining වල තියෙන. මෙතන FP growth 1 එක. දැන් ওই විදිහට දීලා next නේද? ඊට පස්සේ next දීලා ඔයාලා data කියන folder එක select කරලා finish කරගන්න. දැන් මම නම් මෙතන import කරගෙන තියෙන්නේ. ඒකින්ද මම import කරගන්න නැහැ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නනවා FP growth කියලා තියෙන data set එක. එතකොට ඒක select කරලා drag කරගන්න ඔයාලගේ interface එකට. හරිද? එතකොට interface එකට drag කරගත්තට පස්සේ ඔයාලා මේ දෙක මේකේ path එක හදාගන්න result port එක join කරලා ඊට පස්සේ play කරන්න. දැන් ඔයාලට පේනවනේ මෙතන transaction ID කියලා තියෙනවා items තියෙනවා. අර අපි manually calculate කරපු එකම තමයි මෙතන Excel file එකේ දැන් තියෙන්නේ. දැන් මෙන්න අපි manual කරපු එකම තමයි අපි දැන් මේ virtually rapid miner tool එක use කරලා කරන්න යන්නේ. එතකොට දැන් ඇත්තටම අපිට මේක calculate කරනකොට transaction ID එක වැඩක් නැහැනේ. අන්නේ transaction ID එක අයින් කරන එකට තමයි අපි කියන්නේ මේක step 2 එකේ විදිහට දීලා තියෙන්නේ select attribute කියලා. නේද? මේ තියෙන select attribute. මේ තියෙන before applying FP growth algorithm. මේ FP growth කියන algorithm එක calculate කරන්න කලින් අපිට තියෙන pre-processing step. එතකොට ඔයාලා මේ attributes වල නම් ටික මතක තියාගන්න ඕනේ. එතකොට පළවෙනි එකම තමයි මේ select attribute. select attribute එකෙන් අපිට එකක් තමයි අපිට ඕන attributes choose කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන් නැති ඒවා exclude කරලා මග හැරලා දාන්න පුළුවන්. එතකොට අන්න එතෙන්දි තමයි අපි ඒකට තමයි මේ select attributes කියන එක use කරන්නේ. හරිද? එතකොට ඔයාලට මෙතනින් පුළුවන් select attributes කියලා choose කරන්න මේ විදිහට select attributes drag and drop නේද? ඊට පස්සේ drag and drop කරා මෙතනින් අපි අනිවාර්යයෙන්ම දැන් මොකද කරන්න ඕනේ? අපිට include ද කරන්න ඕනේ exclude ද? අපිට exclude නේ කරන්න ඕනේ. transaction ID කියන attribute එක අයින් කරගන්න ඕනේ. එතකොට අපි one attribute නේද? මොකද්ද අපි අර අයින් කරන්න ඕනේ? transaction ID.
ඊට පස්සේ මොකද කරන්නේ අපි ප්ලේ කරනවා. දැන් ඔයාලට පේනවා ඇති අපේ data set එකෙන් transaction ID කියන කොලම් එක අයින් වෙලා තියෙනවා. right. එතකොට දෙවැනියට මොකද්ද කරන්න ඕනේ? දෙවැනියට කරන්න ඕනේ මෙන්න මේක ස්ප්ලිට් කරගන්න ඕනේ. right. දැන් මේ items තියෙන්නේ එකම විදිහටනේ. දැන් අපයාලට මතක ඇති අපි මෙතන නේද අපේ activity එකේ මේ දෙන්න මේ තියෙන්නේ මෙන්න මේ විදිහට අපි දැන් මෙතන items board ටික මොකද්ද මේ විදිහටම ස්ප්ලිට් කරගන්න ඕනේ නේද? ඒ item wise පිළිවෙලට ස්ප්ලිට් කරගන්න ඕනේ. එතෙන්දී තමයි අපි use කරන්නේ මෙන්න මේ මෙයාලා කියන 3.2 එකේදී කියන split කියන command එක. එහෙම නැත්නම් attribute එක අපි use කරනවා data set එක split කරගන්න item wise split කරගන්න. right. මේ තියෙන්නේ. එතකොට අපි දෙවෙනි දෙවෙනි command එක වෙන්නේ මොකද්ද? split. right. split data නෙමෙයි split. හරිද? split. ඒතර අපි ගන්නවා අනිත් split එක drag and drop කරා. මෙතන attribute ඔයාලා all දුන්නත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි normal නම් දෙන්නේ ඒ කියන්නේ recommended එක තමයි default එක තමයි single. එතකොට items ඒ all දෙන්න පුළුවන් වෙන්නේ ඇයි අපිට තියෙන දැන් එක attribute එකයිනේ. ඒකයි අපි all දෙන්නේ. නැත්තම් commonly අපි දෙන්නේ single. සහ consider කරන්න ඕන වැදගත්ම එක තමයි මේ split pattern එක commas වලින් තමයි අපි split කරන්නේ. ordered split නෙමෙයි. හරිද? මෙන්න මේ unordered split කියන එකයි දෙන්න ඕන. ඒක ඔයාලගේ mention කරලා ඇති. ඔයාලා කලබලයට exam එකේදීත් උතන ordered කොහොම තීද්දිම ඔයාලා මේක දාලා මේ play කරයි. එතකොට වැරදි. දැන් මේ ordered කියලා අපි දාලා play කරොත් ඔයාලට හඳුන ගන්න පුළුවන්. ඔයාලගේ data set එක මේ අකුරු වලින් තමයි පෙන්වන්නේ. පේනවනේ. item 1, item 2, item 3 වල කොහොමද පෙන්වන්නේ? මෙන්න මෙහෙම අකුරු වලින්. හැබැයි අන්න එහෙම આવොත් ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද මේ ඒක වැරදිද හරිද කියලා. එතකොට unordered දුන්නොත් මොකද වෙන්නේ? මේ බලන්න. true false විදිහට තමයි items ගොඩකට කැඩෙනවා. කියන්නේ හැම item එකකම මේ A B C D කියලා items ඔක්කොකටම කැඩෙනවා. සහ මේ true false කියලා තමයි අපේ data split වෙන්නේ. මේක තමයි හරියම විදිහ. ඊට පස්සේ දැන් අපි මෙහෙම split කරගත්තට පස්සේ අපිට මේක මෙහෙම තියලා බෑනේ නේද? ස්ප්ලිට් කරගත්තට පස්සේ අපි කරන්න ඕනේ මෙතනින් මේක ඔප්ෂනල්. හැබැයි හරිද? මේ items කියන මෙන්න මේ නම items කියලා තියෙන මෙන්න මේ නම අයින් කරගන්න පුළුවන්. ඒක ඔප්ෂනල්. අපේ විභාගෙන් අහලා තිබ්බොත් කරන්න නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඒක බලපාන්නේ නැහැ අපේ FP growth function එකට. මේක කියලා තියෙන අපි කරමු. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා මෙතන 3.3 වල remove items නේද? rename by replacing. ඒකට අපි use කරන command එක එහෙම නැත්නම් attribute එක තමයි rename by replacing. එතකොට අපි ගන්නවා okay. rename by replacing. එතකොට එතන අපි all දෙන්නේ. මොකද all දෙන්නේ එතන අපි හැම ඒකේ හැම මේ කොලම් එකකම නම අයින් කරන්න ඕනේ items කියන. ඒක replace what අපි ගහනවා. ඒකේ තියෙන විදිහටම ගහන්න ඕන. item ඊට පස්සේ dash එක සහ sum. replace by මොකද්ද? replace අපි කරන්න ඕනේ by dollar sign එකයි by 1. දැන් වල අපේ items දැන් අකුරක් වැරදුනත් එතන ඒක අයින් වෙන්නේ නැහැ. මොන දැන් හරි අපි බලමු. හරි. දැක්කනවල පේනවා අයින් වෙලා තියෙනවා. එතන ඉන්න හරියටම මේකේ තියෙන විදිහටම මේ ස්පෙලින්ග්ස් ටික ගහන්න ඕනේ simple capital මාරු කරන්නේ නැතුව. ඊට පස්සේ ඔන්න දැන් අපි pre-processing ටික ඉවරයි. ඔන්න දැන් තමයි අපි හරියටම calculate කරන්නේ අපේ මොකද්ද valid associate rule එක මේ අපිට දීලා data sets වල.
දැන් අපිට ඇත්තටම කිව්වොත් අපේ එක්සෑම් එකේ දැන් අපිට දිලෙන ඩිමෝ එකේ නම් මෙන්න මේ ස්ප්ලිට් කියන එක දීලා නැහැ හොයන්න ස්ප්ලිට් සෝරි රීනේම් කියන එක දීලා නැහැ. අර සිලෙක්ට් ඇට්‍රිබියුට් එක සහ ස්ප්ලිට් එක දීලා තියෙනවා. මට මතක විදිහට. ඊට පස්සේ අපි දානවා and apply කරනවා මෙන්න FP growth. මේකෙන් තමයි අපි දැන් relationships ටික frequencies ටික build up කරගන්නේ. එතකොට මේ rename by replacing කියන example port එක මේක FP growth එක exa port එකට connect කරගන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ FP growth කියන attribute එකේ frequency කියන port එක තමයි අපි result port එකට join කරන්නේ. ඔයාලා කලබලයට මේ example port එකම මේ result මේකට join කරනවා. එහෙම නැත්නම් මෙතෙන් drag කරගෙන ඇවිල්ලා එහෙම මෙතෙන්ට අර අපි කලින් කරා වගේ මේ අතහැරලා දානවා. එහෙම වුණොත් වාරදිනවා. ඒක පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. ඒක වෙන්නම අරගෙන ඉන්ටර්ෆේස් එකට මේ port එකයි මේ port එකයි join කරන්න සහ frequency සහ result port එක join කරන්න. ඊට පස්සේ අපිට කියලා තියෙනවා මේකේ විදිහට FP growth එකේදී අපි consider කරන්නේ මොකද්ද? minimum support එක. එතකොට අපිට මේක කියලා තියෙනවා ඔයාලට පේනවා ඇති ඔයාලට තියෙනවානේ මෙතන insert FP growth operator to process layout in parameter pane select support as the minimum requirement. හරිද? මේ minimum requirement එක විදිහට FP growth එකේ අපි consider කරන්නේ මොකද්ද? 0.22 minimum support එක. ඊට පස්සේ අපිට කියන මොකද්ද? untick the find minimum number of items in the checkbox. එතකොට enter true without single quotations as the positive value. positive value එක true දාන්න. ඔන්න ඔය තුන අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන. අපිට කියනවා positive value එක true කියලා type කරන්න. minimum requirement එක support. ඒ කියන්නේ ඒක අපිට default එනවා සහ minimum support එක 0.22. සහ මතක ඇතුව මෙන්න මේ find my minimum number කියන එක untick කරන්න. මේ steps ටික ඔයාලා මතක තියාගන්න ඕනේ. මොකද මේක එහෙම වුණොත් අපේ අන්තිම අවසාන උත්තරේ වෙනස් වෙනවා. මේ minimum support කියන එක ආවේ නැතොත් ගොඩක් වෙලාවට එන එකක් නැහැ. එතකොට මෙන්න මේ hide advanced parameter අපි තියෙන්නේ show advanced parameter කියලා. ඔයාලා මේක enable කරගන්න. දැන් අපි play කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් වෙනවනේ මෙන්න මේ විදිහට අපිට support එක මේ විදිහට පෙන්නනවා සහ එක එක items වල මේ විදිහට items මේ විදිහට දැක්කම ඔයාලට තියෙනවනේ මේ size එක අනුව වෙන් වෙනවා. පළවෙනි එක භාණ්ඩයක් විතරක් ගන්නවා. භාණ්ඩ දෙකක් යන මේවා ටික තියෙනවා. භාණ්ඩ තුනක් යන data sets ටික තියෙනවා. මේක මේ එක process එකෙන් මේ FP growth එකෙන් වෙන්නේ අපි අර manually කරපු මෙන්න මේ තනිකරම process එකමයි. අපි ගත්තොත් කොහෙද ඉතින් මේ තියෙන මෙන්න මේ තනිකරම process එක. දැන් මෙන්න මේ හැම process එකක්ම අපි අර එක function එකකින් මේ calculate වෙනවා. ඒවලට පේනවා ඇතිනේ මෙතනින් මේ ordered frequencies මේ හැම එකක්ම අර FP growth එක දුන්නාන් පස්සේ calculate වෙනවා. එතකොට අන්නේ ලේසි වෙන්නේ. දැන් මේ manual කරා නම් අපිට ගොඩක් වෙලා යනවනේ. ඒක තමයි අපි AI tools එක අරගෙන අපි කරන්නේ. මේ විදිහට මේ බෙදා ගන්න. සහ මෙන්න මේකේ මෙන්න මේ ටික. right? දැන් අපි අර මේ step by step මේ item A එක භාණ්ඩයක් විතරක් ගන්නවා. භාණ්ඩ දෙකක් විතරක් ගන්නවා. භාණ්ඩ තුනක් විතරක් ගන්නවා. එතකොට ඒවෙන් මේ valid මේවා ටික තමයි අපිට මෙන්න මෙතෙන්දී පෙන්වන්නේ. මේ බලන්න එක භාණ්ඩයක් විතරක් ගන්නවා. භාණ්ඩ දෙකක් විතරක් ගන්න sets තියෙනවා. සහ භාණ්ඩ තුනක්. දැන් ඔන්න අපි මේ විදිහට FP growth ටික අපිට valid මේවා ටික අපි මේ හදාගෙන ඉවරයි. අවසානයේදී අපි දැන් කරන්න යන්නේ මොකද්ද? associate rule එක හොයන්න යන්නේ. associate rule වලින් තමයි අපිට කියන්නේ අපි දෙන minimum දැන් අපි support එක consider කරා. දැන් අපි කරන්න යන්නේ confidence එක. confidence එක use කරලා මොකද්ද හරියටම valid associate rules ටික තමයි අපි හොයන්න යන්නේ. එතෙන්දී the final step is creating associate rules.
එතකොට insert create association rules operator to the process layout, connect the frequency set port to the FP growth operator to insert set port of the creation associate rules operator. In parameter pane අපිට කියනවා select confidence. parameter එකේ confidence එක choose කරන්නලු as the criterion and enter 60 as minimum confidence. එතකොට 60 කියන්නේ percentage එක. හරිද? මෙතන අපිට percentage mark එක දීලා නැහැ. හැබැයි අපිට උඩ දීලා තිබ්බා 60 කියලා. ඊට පස්සේ connect the rules port of result to the result port and run the process. And the description එකෙන් අපිට බලා ගන්න පුළුවන් valid associate rules ටික. Right. දැන් මෙතනින් මොකද අපි search කරන්න ඕනේ? Create associate rules, right? එතන මේ operators ටික ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. එතකොට මේකේ frequently port එක, මේකේ item port එකට, මේකේ rules port එක, result port එකට. criterion and confidence, minimum confidence එක අපිට දීලා තියෙනවා 0.6 මෙතනින් ඇවිල්ලා තියෙනවා. මම ආයෙ දෙනවා 0.6යි 60යි කියන්නේ මේ දෙක වෙනස් කරන්න ඕනේ නැහැ. දැන් ප්ලේ කරලා බලමු. එතකොට අවසානයේ මෙන්න මේ විදිහට තියලා තියෙනවා. අපිට 6ක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට valid විතරක් 6ක් තියෙනවා. හරිද? valid transactions 6ක් datasets 6ක් තියෙනවා. මේ තියෙන හැම එකක්ම confidence එක එකට එකයි. ඒ කියන්නේ 0.6 කියන්නේ ඊට උඩින් තියෙන confidence එක 100ක් වෙනේම තමයි තියෙන්නේ. DB, EB, EA මෙන්න මේ තියෙන 6 තමයි. කියන්නේ භාණ්ඩ එකක් විතරක් ගන්නකොට මේ වැලිඩ් දේව සහ භාණ්ඩ දෙකක් මේ අරගෙන ඒ කියන්නේ ඒ ගන්නකොට දීලා තියෙන වැලිඩ්ස් රූල්ස් ටික තමයි දීලා තියෙන්නේ. ඉතින් ওই පාඩමේ තියෙන ඇත්තටම ඔච්චරයි සාරාංශයක් විදිහට මේ තියෙන ප්‍රැක්ටිකල් පාර්ට් එක අර කලින් තිබ්බේ තියරි පාර්ට් එක. එතකොට ඔයාලගේ දැන් ඩිමෝ එකේදීත් ඔයාලා කරනකොට ඔයාලට තේරෙයි ඩිමෝ එකෙත් තියෙන්නේ මේ process ටිකමයි. ඒක නම් මම හිතන්නේ මේ දෙකක් වගේ අඩුයි. ඒ කියන්නේ යාලා කන්සිඩර් කරලා නැහැ. ඒක අපිට ස්ප්ලිට් කළාම දීලා තියෙනවා. හැබැයි ඔයාලා මේ process එක මතක තියාගන්න කොහොමද මේක ඇත්තටම වෙන්නේ කියලා. මුලින්ම අපිට අනවශ්‍ය ටික අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ data set එක ස්ප්ලිට් කරගන්න ඕනේ. මේක optional. එහෙම නැත්නම් අපිට කියලා තිබ්බොත් අපි rename by replacing දීලා අනවශ්‍ය නමේ අනවශ්‍ය කොටස අයින් කරනවා. සහ FP growth සහ create associate එක තමයි වැදගත්ම දේ. FP growth එකේදී අපි positive value එක true support සහ minimum confidence එක දෙනවා. දීලා අපි frequencies ටික create කරගෙන ඒ create කරගත්තු frequencies ටිකෙන් මොකද කරගන්නේ? valid associate rules ටික filter out කරගන්නවා create associate rule දී. ඔන්න ඔක තමයි දල සාරාංශය. ඔතනින් එහාට අහන්න දෙයක් නැහැ. මොකද අපිට දෙකේදීම තියරි වල සහ ටෙස්ට් කරලා තියෙන්නේ, ප්‍රැක්ටිකල් වල ටෙස්ට් කරලා තියෙන්නේ. ওই ටික තමයි. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මම වේගෙන් කිව්වත් දන්නෙත් නැහැ. හරි. ඉතින් ඔච්චරයි උතනින් තියෙන්නේ. Thank you.